Hello guys, කොහොමද? අද තමයි ෆස්ට් ටයිම් මම වීඩියෝ එකක් කරනවා ෆුඩ් රිවිව් එකක්. අපි ජීවත් වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ බැලරාත් කියන ප්‍රදේශයේ. මට හිතුණා ඔක්කොමලම වීඩියෝස් දානවා ලංකාවේ ෆුඩ් රිවිව්ස් වෙන රටවල් ෆුඩ් රිවිව්ස් දානවා. මම දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ ගොඩක් කට්ටිය ෆුඩ් රිවිව්ස් දානවා. ඉතින් මටත් හිතුණා හොඳ ෆුඩ් රිවිව් එකක් දාන්න. ඉතින් ඒකට පළවෙනි අඩිතාලම තමයි අද මම පටන් ගත්තේ. අපි බලමු ඔයගොල්ලන් මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ගේ මොන හරි තව අයිඩියාස් තියෙනවා නම් මොනවාද රිවිව් වෙන්න ඕනේ, මොන වගේ දේවල් ඇඩ් වෙන්න ඕනේද, මගේ වීඩියෝ එක ක්වොලිටි එක හොඳයිද, තව දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අපිව දැනුවත් කරන්න. පටන් ගමු ඉස්සෙල්ලාම මගෙන් ෆුඩ් රිවිව්. මොකද මම ඉන්නේ මගේ ෆැමිලි එකත් එක්ක. මගේ පොඩි කෙනෙක් ඉන්නවා, වයිෆුත් ඉන්නවා. අපි මෙහි තමයි ඉන්නේ. ඉතින් මට අද හිතුණා අපිට ඉතින් ගහෙන් කඩාගත්ත කොකොනට් තැඹිලි වර්ග ඒ වගේ දේවල් නෑ මේ වගේ පැකට් වල තියෙන්නේ. ඉතින් මට හිතුණා අද මේ කෝල්ස් කියලා බ්‍රෑන්ඩ් එකකින් ඒකේ තියෙනවා කොකොනට් වෝටර්. මම ඒක ගත්තා try කරන්න. හිතනවා හොඳ ඇති කියලා. ඒකට මම පොඩි ice cube දෙකකුත් දාගත්තා. තව රයිස් වැඩි වෙන්න. ඉතින් ඒකත් මේ පැත්තකින් තියලා ඊට පස්සේ සුපුරුදු පරිදි හැමෝම ෆුඩ් බ්ලොග්ස් කරා. මට මතකයි මේක නම් ගොඩක් කල් හැමෝම ෆුඩ් මේ බ්ලොග්ස් කරේ. රාමෙන් එකක් ගත්තා. ඒක අර චීස් ෆ්ලේවර් රාමෙන් එක. කොහොමද දන්නේ? මම නම් මේ රාමෙන් මේක මම නෙමෙයි හැදුවේ. ඇත්තටම අපේ වයිෆ් හැදුවේ. රාමෙන් එක තැම්බුවා. තම්බලා ඒ ටික දැම්මා. අපි බලමු කොහොමද තත්ත්වය කියලා. අපි ඉතින් ඉස්සෙල්ලාම මේක හොඳට මික්ස් කරගමු. මොකද වෙනදා අපි හදනවා රාමෙන් එක මෙහෙම නූඩල් එක වෙනම තම්බලා ඒකත් එක්කම තමයි මේ අනිත් සෝසස් ටික දාගන්නේ. අද මං කිව්වා නිකන් උඩින් දාන්න මං කනකොට මික්ස් කරගන්න මෙහෙමයි කියලා. බලමු මේ කොහොමද රාමෙන් එක කියලා. දැන් ලංකාවේ ගොඩාක් තැන්වල රාමෙන් තියෙනවා. මේක දැන් පොඩ්ඩක් මික්ස් කරගමු. හැබැයි මේ චීස් මම රාමෙන් try කරා. චීස් ෆ්ලේවර් තමයි මම ගොඩක්ම කැමති. ඉතින් මොකද අර වද දීගෙන කනවට වැඩි පොඩ්ඩක් රහට කන්න තමයි මේ උනේ. අපි ෆස්ට් බයිට් එක කොහොමද කියලා බලමු. මේ රාමෙන් එක ස්මෙල් good. කිව්වට විශ්වාස කරන්න බෑ. මේක රෝස පාට පැක් එකේ ඉන්නේ. මේක තමයි බෙස්ට් for me. මේක තමයි බෙස්ට්. ඒත් එක්ක මේ කොකොනට් එක නම් මේ ඒ කියන්නේ ලංකාව විදිහටම තියෙන ඇත්තටම. ඒත් හැබැයි මේක කොකොනට් කියලා තමයි තියෙන්නේ. කොකොනට් නම් හරි. අනිත් තැඹිලි වගේ නෙමෙයි. කුරුම්බ වගේ නෙමෙයි කොකොනට් මේ වතුර එක තියෙන්නේ. ගයිස් සුපිරි. ඒක නම් සුපිරිම කෑමක්. මේකත් එක්ක නියමට මැචින්. කවුරු හරි try කරලා නැත්නම් මේ අර කොකා කෝලා මේ පොඩි තියෙනවා මේකක් සරත් තියෙනවා. හැබැයි මේ චීස් එකත් එක්ක ඒක
normal. But he need a daddy for down, guys. Guys, he need a daddy down. Mix करा में පුදුම රහක් තියෙන සුපිරි රහක් guys ඒක නියම කෑමක් guys ඒක කනකොට අනිවාර්යෙන් ඩ්‍රින්ක් එකක් තියාගන්න වෙනවා නැත්නම් පොඩ්ඩක් අමාරු වෙනවා කන්න බලපෙන්නෝ අපේ දිනේ එක තමයි අද මේක ඒක හොඳටම බඩත් පිරෙනවා දැන්ටම බඩ පිරලා තියෙනවා අයිකයක් දාන්න ෂෙයා එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට මෙහි තියෙන කෑම වර්ග මම ෆුඩ් රිවිව් කියනවා තත මොනවද තියෙන්නේ මෙහෙම කියලා මම මේක ඉස්සෙල්ලාම පටන් ගත්තේ අර හැමෝම දන්නවනේ ඒකින්ද ඒක පටන් ගත්ත මෙහි තියෙන එක එක කෑම වර්ග තියෙනවා අපි ඒක මං ෂේප් එකේ ඉවර කරගන්න බැරි වෙයි වගේ පුදුම සරක් try එකක් දෙමු මේ මම මොකද කිව්වේ මෙහි කෑම වර්ග අපි හිමීට මම ඒ රිවිව්ස් උත් අරගෙන එන්නම් කොහොමද තියෙන්නේ කියලා දැන් අද මම මේ ෆස්ට් ටයිම් ඉඳන් මම නැත්තම් මේ පැකට් එක පෙන්නලා මට වීඩියෝ කරන්න තිබ්බා මම ඒක කිව්වේ නෑ මේ ෆස්ට් ටයිම් මට එහෙම ෆුඩ් රිවිව් කරලත් නැහැ ඒකින්ද සමහරු නම් ගියයි බේ මේක එච්චර සැර නෑ මෙහෙම කියලා මේ බ්ලොග් සීරීස් එකේ මම වැඩියෙන්ම කරන්න යන්නේ මෙහි තියෙන කෑම වර්ග ඕපන් කරලා ඕකන එක ෂෙයා කරලා කොහොමද කියලා ඉස්සරහට මම මේ වල කොහොමද ක්වොලිටි තත්ත්වේ මේ කියලා මම ඕගලන්ට කියන්න පුළුවන් ඒ බිසාවත් ඇදෙනවා දැන් මෙහි සාමාන්‍යයෙන් කෑම බීම් වල මේ වගේ රේටින් දෙනවා මේ තියෙන දැන් මේකේ හෙල්ත් රේට් එක මේකේ රේට් එක ඕස්ට්‍රේලියාවේ sorry guys මේකේ තියෙන
හෙල්ත් ස්ටාර් රේටින් කියලා තියෙන මෙතන. ඒ කියන්නේ රේට් එක දෙනවා මෙතන. කියන්නේ තරු 1 2 3 4 5 6ක් තියෙනවා. ඒ තරු 6න් ඒ රේට් එක දැන් මෙතන 5කට ආසන්න ප්‍රමාණයට තරු ටික ඇටලා තියෙනවා. ඒ කියන්නේ හෙල්ත් එකට හොඳටම හොඳයි. 5 වොත් වඩාම හොඳයි. ඒ 5 එන්නේ සාමාන්‍ය ඕට්ස් වර්ග, මිල්ක්, ඒ වගේ ඒ හරි පළතුරු වර්ග, ඒ වගේ ඒවට වැඩියෙන්ම ප්‍රෝටීන් ෂේක්ස් අරවා මේවා ඒ වගේ දේවල් වලට හෙල්ත් රේට් එක 5 හම්බෙනවා. සමහර බීම වර්ග වලට හෙල්ත් රේටින් බොහොම අඩුයි. ඉතින් දැන් මේක 4 එකින්ද වඩාත් සුදුසුයි ආහාරයට ගන්න. ඒ වගේ ඔප්ෂන් තියෙනවා මේ රටේ. ඒකින්ද මිනිසුන් මේ හරියට ඉන්නවා වයසක කට්ටිය. කියන්නේ ඒගොල්ලන්ගේ ආයුෂ කාලය වැඩි. ඒ හෙල්ත් රේටින් ෆුඩ්ස් තියෙන හින්දා ආයුෂ කාලය වැඩි එක්සර්සයිස් කරනවා. ඒක තමයි මෙහි ගොඩාක් අර ඒජ් කෙයා ජොබ්ස් එහෙම තියෙන්නේ. මොකද වයසක කට්ටිය ගොඩාක් ඉන්නවා කෑම් බීම වලින්. ඒගොල්ලන් පරිස්සම් වෙලා එක්සර්සයිස් වලින් සාමාන්‍යයෙන් අපිත් දැන් ඒකට පුරුදු වෙලා තියෙන හෙල්ත් රේටින් බලලා තමයි අපිත් කෑම ගේන්නේ. අපේ බබාලට වයිෆ්ලට අපිට මේ හරි ගයිස් තව අන්තිම තියෙනවා මේ ටිකක් තියෙනවා ඒක උඩ ඒක. That's it. මෙතන ගියා කන්න බෑ. සරයි බඩ පිරුට කොකනට් මිල්ක් එකත් එක්ක ඉතින් ඒ ටික පෙරුණා. ඒකින්ද එම ලොකුවටම ගන්න අමාරුයි. ඔන්න ඉතින් අද රාමෙන් එකේ මෙච්චරයි ඉවර කරන්න බුණා. කොකනට් ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඒකෙත් හිතන්නේ ගාස් එකමාරක් වගේ. මේ බරවා මේව දාගෙන ඉන්නේ මේ ඇත්තටම සීතලයි ඒකයි. මේ දැන් කොහමත් වින්ටර් එක පටන් ගත්තා. ඒකින්ද සීතල ගතියක් ඒවල තියෙනවා. මේක මගේ ෆස්ට් වීඩියෝ එක. මම දන්නේ මේක ක්වොලිටි එක කොහොමද හොඳයිද නැති කියලා මම දන්නේ. ඔයගොල්ලන් මගේ වීඩියෝ එක බලලා කැමති නම් ලයික් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ වලින් හැමදාම ඕස්ට්‍රේලියාවේ තියෙන කෑම වල වර්ග අපි හදලා මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක වොච් කරාට. හැමෝටම ජය වේවා. බුල්සරයි. අපි ආයි හම්බෙමු.